ආයිබෝන් කියලා පිළිගන්නවා විදු ටෙක්නොලොජි YouTube channel එකත් එක්ක අද මම ඔයාලට ගෙනාවේ මේ වීඩියෝ එක මොනිටයිසේෂන් සම්බන්ධ දෙවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ ඔයාලගේ තියෙන Facebook සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න විසඳා ගැනීමට හැකියාවක් තියෙනවා. ඔයාලා දාන වීඩියෝ එකක් වෛරල් වෙන්නේ නැත්තම්, ඔයාලා දාන පෝස්ට් එකකට ලයික් කමෙන්ට් වැටෙන්නේ නැත්නම්, ඔයාලා දාන වීඩියෝ වලින් වීඩියෝ බලලා ඔයාලගේ ෆලෝවර්ස්ලා ෆලෝ බේස් එක වැඩි වෙන්නේ නැත්තම් එන්නේ තියෙන සියලුම ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. සුවිශේෂී එකම තමයි ඔයාගේ කොච්චර views ගිහින් තිබ්බත් මේ වෙනකොට තාමත් මේ මොනිටයිසේෂන් හම්බ වෙලා නැත්තම්, ඒ කියන්නේ ඔයාගේ සමහර අයගේ තියෙන ප්‍රොෆයිල් page මේ මොනිටයිසේෂන් හම්බ වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒවා views ගිහින් තියනවා මිලියන 5ක් විතර views ගිහින් තියෙන. ඒ වුණාට තාමත් මොනිටයිසේෂන් හම්බ වෙලා නැහැ. ඒ වගේ ඔයාලට page එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ වීඩියෝ එකේ මම ඔයාලට මොනිටයිසේෂන් මේ ගන්න පුළුවන් විදිහට, ඒ කියන්නේ ලේසිම ක්‍රමය ඔයාලට මම කියලා දෙනවා. මම ඔයාලට කියනවා මේ වීඩියෝ කිසිම තැනක් ස්කිප් කරන්න එපා. ස්කිප් කරොත් වෙන්නේ ඔයාලට නොතේරෙන තැනක් එන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ කිවර වෙනකම් බලන්න කියලා මම ඔයාලගෙන් කාරණා කිල්ලා සිටිනවා. ඔයාලට මේ මගේ මේ YouTube channel එකේ බලන්න පුළුවන්. ඊයේ තමයි මම දාන්න පටන් ගත්තේ මේ Facebook page එකක් හරියටම හදන හැටි මම මේ ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා 2026ට අනුව settings ටික හරියටම ওই වීඩියෝ එකේ තියෙනවා. කොහොමද මුදල් උපයන තත්ත්වයේ Facebook page එකක් හදාන්න කියලා ඕනනම් මම මේ description එකේ මේ link එක දාන්නම් මේ වීඩියෝ එකේ. හරි අපි වැඩි කතා බහක් නැතුව යමු අපේ වීඩියෝ එකට. ඔයාලගේ page එකේ views යන්නේ නැත්නම්, ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ engagement followers ලා වැඩි වෙන්නේ නැත්නම් ඔයාලට එක හේතුවක් තමයි ඔයාලගේ මේ Facebook page එකට copyright ප්‍රශ්න ඇවිත් තියෙනවා. copyright කියන එක අපි මුලින්දම කතා කරමු. copyright කියන්නේ Facebook එක විසින් මේ ඔයාලා දාන post එකකට, ඔයාලා දාන වීඩියෝ එකකට අනුන්ගේ දෙයක් එකතු වෙලා තිබ්බොත්, ඒ කියන්නේ සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එක ඔරිජිනල්. එතකොට ඔයාගේ වීඩියෝ එකක් ඔයාම හදපු වීඩියෝ එකක්. ඒත් ඔයාගේ ඔඩියෝ එක, ඔඩියෝ කියන්නේ මියුසික් එකක් හරි ඇඩ් කරලා තමයි ඒකට ඔයා දාන්නේ. එතකොට copyright වදින්නත් පුළුවන්. copyright වදින්න පුළුවන් කියන්නේ අර ඔඩියෝ එක ඇඩ් කරපු හින්දා copyright වදින්න පුළුවන්. තේරෙනවද? එතකොට ඔයාලගේ වීඩියෝ එක ඔරිජිනල් වුණාට ඔයාලා හිතන්න පුළුවන් copyright වදින්නේ නැහැ. මේ මම මේ මියුසික් එකක් ඇඩ් කරලා දැම්මට අවුලක් නැහැ, copyright වදින්නේ නැහැ කියලා. නෑ, 100%ක් අනිවාර්යයෙන්ම copyright වදිනවා. ඒක අද වෙන්න පුළුවන්, සමහර වෙලාවට තව මාසෙක විතර වෙන්නත් පුළුවන්. ඒක හරියට කියන්න බෑ. දැන් සමහර අය කරනවා මේ මියුසික් විතරක් නෙමෙයි song. ඒ කියන්නේ තමන් මොකක් හරි එකක් දාලා ඒකට song එකක් ඇඩ් කර viral යන මේ දවස්වල viral trending වගේ තියෙන මේ song එකක් ඇඩ් කරලා තමන්ගේ වීඩියෝ එක දානවා. එතකොට වෙන්නේ ගොඩක් කට්ටියට copyright වදිනවා. මොකද මේ සින්දු කියන ඒවා කම්පැනි වලට බාර දීලා තියෙන්නේ. ඒ කියන්නේ Facebook වල වුණත් YouTube වල වුණත් copyright ප්‍රශ්න එන්න පුළුවන් දෙයක් තමයි ඔය සින්දු ඇඩ් කරලා දාන එක. ගොඩක් අයට copyright වදින්නේ ඔය සින්දු හින්දා. සින්දු කියන්නේ මම ඉස්සලා කිව්වා වගේ කම්පැනි වලට බාර දීලා තියෙන්නේ. එතකොට එයාලා මේ අපිට ඉතින් සින්දු කියන දේ මේ කාටවත් අයිති දෙයක් නෙමෙයි. එතන නිශ්චිත මේ අයිතිකාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඕන කෙනෙක් ඉන්නවා. ඒ සින්දු අයිති ඒ ඕනට. එතකොට දැන් හදිස්සියේ හරි මෙහෙම කියමුකෝ. ඔයාගේ page එකේ මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙන්නේ. ඔයා දැන් trending music එකක් අරගෙන හරි වීඩියෝ එකක් හරි අරගෙන ඔයා වීඩියෝ එකක් මේ ක්‍රියේට් කරලා දැම්මා. මේ page එකට copyright දුන්නෙත් නැහැ. එතකොට ඔයාගේ ඒ වීඩියෝ එක මේ viral වුණා. ඒ කියන්නේ මිලියනක් විතර බැලුවා. බැලුවම් පස්සේ ඔයාලට මුදලක් දැන් ගෙවනවා. මොනිටයිසේෂන් ඔන් වෙලා තියෙන්නේ. ඒත් ඔයාලට තාමත් මොනිටයිසේෂන් ඔන් වුණාට ඔයාලට මුදලක් ආවේ නැහැ වීඩියෝ එකට. ඒක හේතුවක් තමයි ඒකේ ගියපු views. ඒ කියන්නේ views මිලියනක් ගියාට ඒ views මිලියනේ ගියපු මුළු මුදල ඔක්කොම යන්නේ අර සින්දුවේ ඕනට. තේරෙනවද? අර සින්දුවේ ඕනට තමයි මේ ඒ views වල මුදල් ගියේ. ඒ හින්දා ඔයාලට ඒ වීඩියෝ එකකින් ඔයාලට රුපියලක්වත් එන්නේ නැහැ. ඒක අනිත් දේ. අනිත් එක තමයි ගොඩක් කට්ටිය කියනවා මේ followers වැඩි වෙන්නේ නැහැ, like comment වැටෙන්නේ නැහැ මම දාන post වීඩියෝ වලට. දැන් මේකයිනේ. ඔයාලා දාන්න ඕනේ ඔයාලට කැමති දේ නෙමෙයි. ඒ කියන්නේ Facebook එකට ඔයාලා දාන්න ඕනේ ඔයාලට කැමති දේ නෙමෙයි. ඔයාලා දාන්න ඕනේ වෙනත් අය. ඒ කියන්නේ වෙන අය කැමති අය දේවල්. ඒ කියන්නේ වෙන අය කැමති දේවල් තියෙනවනේ. ඒවා තමයි ඔයාලා දාන්න ඕනේ. Tamanට කැමති දේ දැම්ම කියලා ඔයාලගේ Facebook එකට like comment වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එකක් දානවා නම් පළවෙනි
මේ මිනිත්තු 3 ඇතුළත ඔයාලගේ කට්ටිය ඒකේ තියාගෙන ඉන්න පුළුවන් විදිහට ඔයා හදාගෙන එහෙම ඔයා දාන්න ඕනේ. තේරුණා නේද? එහෙම දැම්මොත් ඔයාගේ එකට අනිවාර්යෙන් ලයික් කමෙන්ට් වැටලා ඔයාගේ පෝස්ට් එකක් වෛරල් වෙන්න පුළුවන්. ලයික් කමෙන්ට් නැතුව ජීවිතේට පෝස්ට් එකක් වීඩියෝ එකක් වෛරල් වෙන්නේ නැහැ. ඒ හින්දා මම ඔයාලට කියන්නේ කොපිරයිට් කියන එක ගොඩක් කට්ටියට මේ දවස්වල 2020 බලපාලා තියෙනවා. ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා කොපිරයිට් කියන එක. ඒ හින්දා තමයි ඔයාලට මම දැම්මේ. ඔයාලට ඉගන් Facebook සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් විසඳා ගන්න නොමිලේ මේකට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. නොමිලේ විසඳා ගන්න ඕන නම් මට මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාන්න. එයාලට මම මේ ගෲප් එකක් හදලා තියෙනවා. ඒ ගෲප් එකට ජොයින් වෙන්න මම ලින්ක් එක දාන්න. ඒකේ දැන් කට්ටිය 150ක් විතර ජොයින් වෙලා එයාලගේ ප්‍රශ්න ගැටලු මගේ විසඳාගෙන තියෙනවා. ඔයාලත් නොමිලේ ඔයාලගේ Facebook page එක චෙක් කරගන්න ඕන නම් ඔයාලගේ මොකක් හරි ඉෂුව එකක් තියෙන එක නැති කරගන්න ඕන නම් මුදල් ඒකටම රුපියලක්වත් ගන්න නොමිලේ කරන්නේ. ඔයාලට ඕන නම් ජොයින් වෙන්න පුළුවන්. මම ලින්ක් එක ඕනනම් දාන්නවා. මට ලින්ක් එක වන්න කියලා කමෙන්ට් එකක් ගවන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම මේ වීඩියෝ සීරීස් එකේ දාන මොනිටයිසේෂන් සම්බන්ධ සියලුම ප්‍රශ්න ගැටලු ඔක්කොම ටික මම මේ YouTube channel එකේ දානවා. ඔයාලට තියෙන YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එක හොඳ නම් like එකක් comment එකක් දාලා දන්නේ නැති යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න කියලා මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම සුබ දවසක්.